අප මහා තථාගතයන් වහන්සේ පරාභව සූත්‍රයේ දේශනා කරලා තියෙනවා පින්වතුනි. ගිහි ජීවිතයක් සාර්ථකව ගත කරන්න ඕන විදිය. අඹුදරුවන් සමග සැප සතුටින් ඉන්න කාලය ගෙවෙයි බෑ ආපසු ඇදගන්න ජීවිතයේ උපරිම ඵල ලැබ ගන්න පන්සිල් පද පහම ජීවිතයට දෙන්න මත් පැන් සුරා සූදුව රජ කරන නිති ලෝකය එකම ගිනි උදුනකි සුවය නැති ජීවිතයක් ලබා ගන්නට සැපත ඇති මිනිහට හැදෙන්නට එක බන පදය ඇති රඟපාන්න ඉගෙන ගන්න. ඉගෙනගෙන රඟපාන්න. රංග අභ්‍යාසවලින් තොර සැබෑ නළුවෙකු හෝ නිලියක ලෝ බිහි වී නැත. ඔබ කොතරම් ජනප්‍රිය වුණත් නිතර නිතර රංග අභ්‍යාසවල යෙදිය යුතුමය. ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් යටතේ ඔබ පුහුණු කර දේශීය හා විදේශීය කලා නිර්මාණ සඳහා ඔබ යොමු කරනු ඇත. ධනාත්මක චින්තනය හරියටම ගණන තැන සිනමා පාසල. කඩමලු වරගෙන එනවලු ඒනි බලන් නැන්දල මාමලා කඩමලු වරගෙන එනවලු ඒනි බලන් එවසනකම් කියාන ආදෙන් වහක් නොදීදපන් එවසනකම් කියාන ආදෙන් මට මතකයි කුංචි පැටිකිට වෙච්ච පොරොන්දුව ඉරහඳ වගේ මතකයි
Makunai lamayo Oma makunu maran Apita boru jadu epa Apita boru jadu epa Pirimingi Ya bang Hey තුන්ලෝකයම බුදු සිසිලෙන් නැහැවේවා මෙත් කරුණාගුණය හද තුල ඇතිවේවා බුදු හිමි දෙසූ දම් හැමතම සිහිවේවා ලෝවැති සත්වයෝ නිති සුවපත් වේවා ජාතිය කුලය ආගම ගැන නොසිතේවා අටුකොටු පිරී හැම හදවත් සැනසේවා මතු පරපුරම බුදු ගුණයට හුරු වේවා කලියුග කාලයේ සිරිතුත් හුරු වේවා අපි හරියට සින්දුව ගාමු. හරියට ගාමු. යකෝ මේක බෞද්ධ ගීතයක් බං. අපහාස කරන්න එපා. මොනා බම්මු මේ කියන්නේ? අය. යකෝ අයලා කට්ටක් ගෙවුවා කියලා අය එහෙම වෙරි වෙනවා මට. යකෝ මොනා බං අය මාත් නියම බෞද්ධෙන්නේ. මේ බලහන්කෝ. පැත්තක තියපන්. පැත්තේ තියපන්. ඔබ ඩොල ගිය ගහපන්. දැන් ගාම ඔය සින්දු අල්ලපන්. අල්ලපන්. යකෝ මේ රෑ යන්නේ කවුද බ? තනියම රෑ යනවද? එළිමද? මොකද නම? ඔය දෙකම කවුද බ? නේ. මගේ තාත්තට පපුව අමාරුයි. නේ. තාත්තයි මයි විතරයි ඉන්නේ. මම වෙද මාමා එක්කගෙන යනවා. ඉතින් ඔබ මේ රෑ මැද යන්න එපා. මං එක්කගෙන එන්නම්.
කොහෙද ගෙවල් කොහෙද එක්කන් එන්න ඕනේ කොහෙද මොනවද ඔබ කුටු කුටු කගා යන්නේ කියපන් තනියම යන්න එපා කොහෙවත් තාත්තා තනියෙන් නෑ ගෙදර. මං එන්න යම මාත් එක ඉතමන් කිදි එම විට පවසන මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි. එම විට පවසන මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි. උපිරාගි මන කෙලමේදු සුරු අගවත බෑරේදු. එම විට පවසන මුවින් ඔබේ මොකද්ද බං ඒ වුනේ? මොකද බං මුළු ගමම දුවනවානේ. ඒ බං මේ බලංකු බං සීයෝ අපේ රාමුට්ටියත් කුඩුනේ. ෂී වෙනතට බං ඇවිදින්න බැරි වුණොත් අද දිව්වනේ. අර මොහිනී එනවා කියලාත් කෑ ගහනවා. මොහිනීද බං මෙතෙන්ට? අපි ආවෝ කරට කැරෙන්න රාබීලා හිටියේ. අනික බං සිංහල බෞද්ධ ගීතයක් කියගෙන මේ අපි හිටියේ. ඈ මොහිනී ඔය දෙකටම බයයි. හරි. හරියටම හරි බං. මොනවා බං ආයි කියන හරියටම හරි. දැන් බං ඔය මොහිනී බය නිසා තමයි මොහිනීගේ මිනිහා එව්වේ බං අපේ රාමුට්ටිය කුඩු කරන්නේ. ඒ පාරණ චන්දරය මොකක් කර වෙන්නේ නැහැ මේ මොනා බං ආය බලන්නේ ඔය ගානින් බං ඩෝල් කරන දෝ වරෙල්ලා අර යන්න වරෙල්ලා මොහිනී දැකලාද කොහෙද? මොහිනී යකා කිරිකම් ගන්න යනවාද? බලය පස්සට. මොකක් වෙලාද බං? මාමේ 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 දරුවා හිටියද? දරුවා මොනවා බං අන්නලා දරුවා. මේ චන්දරේ මේ බල්ලියක් නටන්න වෙනවා යකෝ මෙතනම. මාමේ එහෙනම් තත්ත්වේ බරපතලයි. හරි.
නමෝ සද්දේව දේවතාවන්ගේ ආශිර්වාදය. මයික්මට එන්න. උඹලා දැන් සතුටු වුණාද මේ ගීත අහලා? අපොච්චේ මේ මදුලම යනවා. මොකද මේ රෑ දෙකට හරියේ ඒ තාත්තගේ දුව තමයි අඬන්න ඇවිල්ලා කිව්වේ මාමි. යන්කෝ ඉක්මනට. මං යන්නේ අමුණු දෙකේ තමයි. අයියෝ යකෝ මන් දන්නවා උඹ අමුණු දිගේ යන්නේ කියලා. උඹ කොහේ යන්නේ?